නෙතන්යාහු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිළිබඳ විශේෂයෙන්ම පිකස් කන්ද පිළිබඳව තොරතුරු රැගෙන ඇමරිකා එක්සත් ජනපදයේ බලා බ්‍රහස්පතින්දා නැත්තම් පිටත් වීමට නියමිතව තිබුණා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර සියල්ලටම පහර දුන්නත් තවමත් Taman අත නොගසූ එක් න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් ඉරානයේ පවතින බව. ඔවුන් ඇමරිකා එක්සත් ජනපදය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්බන්ධව කරනු ලබන ප්‍රකාශයන් තුළ ඔහු පුනපුනා ප්‍රකාශ කරන්නේ ඉරානයේ පිකස් කන්ද මේ න්‍යෂ්ටික බල මධ්‍යස්ථානයට තමන් ඉදිරියේදී දැවන්ත ප්‍රහාරයක් එල්ල කරන බව ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත විශේෂයෙන් Fox News ඇතුළු මාධ්‍ය ගණනාවක් වෙත නිරන්තරයෙන්ම සඳහන් කරලා තිබුණා. ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සමග ඉරානයේ ඉදිරි දිනවලදී ගිවිසුමකට එළඹුණේ නැති වුණොත් දැවන්ත ප්‍රහාරයක් ඉරානයට එරෙහිව දියත් කරන බව ඔහු ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ අතර ඉරානය සතුව පවතින අවිතොග හීනවීම සම්බන්ධයෙන්ද ජාත්‍යන්තරව මාධ්‍ය තුල කතා බහ ඇති වෙමින් පවතිනවා. ඉරානයේ මේ පිකස් කන්දේ න්‍යෂ්ටික මේ පිකස් කන්ද හා සම්බන්ධ න්‍යෂ්ටික මධ්‍යස්ථානය මීට පෙර ඇමරිකානු ප්‍රහාරයකට ලක්වුණු මධ්‍යස්ථානයක් නෙවෙයි. ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ මේ මධ්‍යස්ථානය ආශ්‍රිතව ඉරානය තමන් සතුව පවතිනා යුරෝනියම් තොග හංගලා තිබෙන බවත් ඒ ආශ්‍රිතව න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වීම පවතින බවත් ඔහු ප්‍රකාශ කරනු ලබනවා. මේ ප්‍රකාශය ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඇමරිකානු බුදු සේවාවලට වඩා ඊශ්‍රායලයේ විසින් සපයලා තියෙන බුදු සේවා පදනම් කරගෙන වෙනවා. දවසේ පැය 24ම මේ ආශ්‍රිත ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන බවත් ඊශ්‍රායලයේ සමග තොරතුරු හොමාරු කරගන්නා බවත් ට්‍රම්ප් කිහිපවටක් ප්‍රකාශ කරනු ලැබුවා. නෙතන්යාහු මේ වන විටත් ඇමරිකා එක්සත් ජනපදයේ වෙත පිවිසලා තිබෙනවා. ඒ අනුව නෙතන්යාහු හා සම්බන්ධ නිව්යෝක් ටයිම්ස් වාර්තා කරලා තිබුණේ නෙතන්යාහු ඇතුළු කණ්ඩායමක් වොෂින්ටන් වලදී ජනාධිපති ට්‍රම්ප් හමු වුණු අවස්ථාවේදී මේ නෙතන්යාහු සමග යන කණ්ඩායම මේ ඉරානයේ මේ පිකස් කන්ද හා සම්බන්ධ න්‍යෂ්ටික මධ්‍යස්ථානය හා සම්බන්ධ තොරතුරු බුද්ධි තොරතුරු ට්‍රම්ප් වෙත ලබා දීමට සූදානම්ව සිටින බව නැත්නම් ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බව වයිට් හවුස් වලදී ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරලා තිබුණා. මේ න්‍යෂ්ටික මධ්‍යස්ථානය හැරෙන්නට ඉස්පහන් ෆෝර්ඩෝ සහ නටාස් වැනි මධ්‍යස්ථාන වලට ඇමරිකා එක්සත් ජනපදයේ විසින් මීට පෙර පහර දෙනු ලැබුවා. ජූනි මාසයේ ඇමරිකා එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානය වලට ප්‍රහාර එල්ල කරන්නට කලින් කිලෝග්‍රෑම් 440යි කිලෝ 440යි ග්‍රෑම් 9ක යුරේනියම් ඉරානය සතුව පැවතිලා තිබුණා. මේ යුරේනියම් තොග ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියට අනුව මේ යුරේනියම් ප්‍රමාණය 60%ක් දක්වා ඉරානය බලගන්වලා තිබෙනවා. එය තවදුරටත් එන්ටිච් කරවොත් නැත්නම් පොහොසත් කරවොත් ඔවුන්ට න්‍යෂ්ටික බෝම්බ 10ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ කිසිදු විටක ඉරානයට න්‍යෂ්ටික බෝම්බයක් නොතිබිය යුතු බවත් මේ මතයම ඊශ්‍රායලයේ දැඩිව සිටිනවා ඉරානයට න්‍යෂ්ටික බෝම්බයක් නොතිබිය යුතුයි කියන මතය. එහෙත් විශ්ලේෂකයන් එහෙම නැත්නම් යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ මේ පිකස් කන්ද විනාශ කිරීමේ හැකියාව ඇමරිකා එක්සත් ජනපදයට තියෙනවාද කියන කාරණය. ඔවුන් පැති ගණනාවකින් ඇමරිකා එක්සත් ජනපදයේ මේ පිළිබඳව සලකා බැලීමක් කර තිබුණා. විශේෂයෙන්ම මේ මධ්‍යස්ථානයට ඇතුල් වෙලා එහි තියෙන යුරේනියම් තොග අත්පත් කර ගැනීම ඔවුන් විසින් සැලසුම් කරලා තිබුණු ඉතාමත් භයානක ක්‍රියාවලියක් වෙනවා. මේ වෙන විටත් මේ සම්බන්ධ ඉරානය දැනුවත්ව තිබෙන නිසා ඔවුන් විවිධ ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා. මේ පිකස් කන්ද මේ කඳු ප්‍රදේශය භූමිය මතුපිට ඉඳලා මීටර් 100ක් තරම් ගැඹුරට ඇතුළට විහිදලා යන පසුබිමක තමයි මේ ඉරානය තමන්ගේ මේ
න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ නැත්නම් අභ්‍යන්තර කාමර නැත්නම් කුටි නිර්මාණය කරලා තිබෙන්නේ. මෙන්න මේ නිසා මේ කන්ද මූලාධර ඝන ග්‍රැනයිට් වලින් නිර්මාණය වුණ පාෂාණ ස්කන්ධයක් සහිත කඳු වැටියක් වෙනවා. මේ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ පිහාර මගින් විශේෂයෙන්ම B2 බෝම්බ හෙළන යානා මගින් මේ කන්ද විනාශ කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව මේ වෙන විට විශ්ලේෂකයන් සහ යුද විශේෂඥයන් අතර විවිධ තර්ක ඉදිරිපත් වෙමින් පවතිනවා. මෙන්න මේ කාරණය පිළිබඳව කතා කරන්නට හිතුණා. මීට කලින් මේ කඳු වැටිය විශේෂම ස්පාන් ආසිත කලාපයක නැත්නම් නටන්ස් ආසිත කලාපයක මේ කඳු වැටිය පිහිටලා තිබෙනවා. මේ කඳු වැටිය සැලසුම් කරලා තිබුණේ විනාශ වුණු න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ඒ න්‍යෂ්ටික උපකරණ සහ විශේෂයෙන්ම කේන්ද්‍ර අපසාරකයන් තැන්පත් කිරීමට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කර ගැනීම සඳහා නැත්නම් විනාශ වුණු න්‍යෂ්ටික බලාගාර නැවත ස්ථාපිත කිරීම සඳහා කරන අතරතුර මෙය ප්‍රධාන වශයෙන් භාවිතා කිරීමට සැලසුම් කරලා තිබෙනවා. කේන්ද්‍ර අපසාරකයන් 6000ක් එකතු කිරීමේ හැකියාව ඉරානය සතුව පවතිනවා. කන්දේ මැද නව සංකීර්ණ ගොඩනැගීම වඩාත්ම වියදම් සහ නවීන වෙන බව ඉරානය විශේෂයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා. කේන්ද්‍ර අපසාරකයන් විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ මේ නටස් කඳුවැටිය අභ්‍යන්තරයේ කේන්ද්‍ර අපසාරකයන් තැන්පත් කිරීමේදී කේන්ද්‍ර අපසාරකයන් පේලියේ ටනල්ස් කේන්ද්‍ර අපසාරකයන් රඳවන පේලියේ ටනල්ස් රඳවන්න පුළුවන් බව විශ්ලේෂකයන් ප්‍රකාශ කරනු ලබනවා. තවදුරටත් මේ වෙන විටත් මේ කේන්ද්‍ර අපසාරකයන් මේ කඳුවැටිය තුළට නැත්නම් මෙහි අභ්‍යන්තර තුළට ගෙනියද නැද්ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණ වෙලා නැහැ. ඊශ්‍රායලයේ බුද්ධ සේවා වැඩි වශයෙන් විශ්වාස කරන්නේ මේ වෙන විට මේ කඳුවැටිය ආශ්‍රිත නැත්නම් පිකස් කන්ද අභ්‍යන්තරයට මේවා ගෙන යාමට ඉරානය උත්සාහ දරමින් සිටින බව ප්‍රකාශ වෙනවා. අනිකුත් න්‍යෂ්ටික මධ්‍යස්ථාන ආශ්‍රිත ෆෝඩෝස් නටන් සහ ඉස්පාන් වගේ මධ්‍යස්ථාන ආශ්‍රිතව ඇමරිකානු ප්‍රහාර නිසා ඒවා අභ්‍යන්තරයේ මේ කේන්ද්‍ර අපසාරකයන් නැත්නම් යුරේනියම් හිර වෙලා තිබෙන බව ඔවුන් විශ්වාස කරනවා. ඒවා ලබා ගැනීමට ඉරානයට නොහැකි වී තිබෙන බව විශ්වාස කරනු ලබනවා. එහෙත් අනිත් පැත්තකින් ඊශ්‍රායලය අනුමාන කරනවා මේ ක්‍රියාකාරීත්වයන් විශේෂයෙන්ම විශේෂයෙන් පිකස් කන්ද ආශ්‍රිතව සිදුවෙන බව විශ්වාස කරනු ලබනවා. මේ වෙන විට ඉරානය මේ පිකස් කන්දට ඇතුල් වීමට නොහැකි වන ලෙස මේ එහි ద్వාරයන් නැත්නම් ඇතුල් වීමේ දොරටු සීල් තබලා තිබෙනවා. ඒවා නිරීක්ෂණය කරලා තිබුණු ආකාරයට ඝන බංක බාස්ට බෝම්බ මගින් විනාශ කළ නොහැකි ආකාරයට ශක්තිමත් කරමින් තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මේ විශ්ලේෂකයන් පවසන්නේ මේ කඳුවැටිය නැත්නම් වොෂින්ටනයේ පදනම් කරගත් ආයතනයට අනුව පෙබරවාරි මාසයේදී ඉරානය ඝන කොන්ක්‍රීට් යොදමින් එල්ලවිය හැකි ප්‍රහාරයකට මුහුණ දීම සඳහා මේ ප්‍රදේශය නැත්නම් එහි දොරටු නැත්නම් එහි ව්‍යුහය පරිවර්තන ව්‍යුහය ශක්තිමත් කරමින් සිට බව විශ්ලේෂකයන් ප්‍රකාශ කරනු ලබනවා. ටනල් වලට පිවිසෙන දොරටු පවා නැවත ප්‍රහාර මගින් විනාශ කළ නොහැකි තත්ත්වයට ශක්තිමත් කරමින් සිටි බව මේ වෙන විට විශේෂයෙන්ම හඳුනාගෙන තිබෙනවා. මේ අනුව දැන් මේ වෙන විට
නිර්මාණය වෙලා තිබෙන ගැටලුව වෙන්නේ ඍජුවම ට්‍රම්ප් ෆොක්ස් නිවුස් වෙත වාර්තා කරලා තිබුණේ නැත්නම් ෆොක්ස් නිවුස් සාකච්ඡාවකදී ප්‍රකාශ කරලා තිබුණේ තමන් දැඩිව මේ ෆිකස් කන්දට පහර දෙන බවත් ඒ බව ඉරානයට දන්වන ලෙසත් ප්‍රකාශ කරලා තිබුණා. ඉරානයේ පැත්තෙන් ප්‍රකාශ වුණේ මේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කළවොත් තමන් මැද පෙරදිග කලාපයේ සියලුම යටිතල කලාපීය යටිතල පහසුකම් වලට ප්‍රහාර එල්ල කළා සියල්ල විනාශ කර දමන ලේවා ඔහුම ප්‍රකාශ කරලා තිබුණා. කොහොම වුණත් ඇමරිකා එක්සත් ජනපදයට මේ පිකස් කන්ද නැත්තම් යුරේනියම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ඔහුන්ට සංකීර්ණ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම දක්වා එළඹීමට සිදු වෙලා තිබෙනවා. මතුවලා තිබෙන ගැටලුව වෙන්නේ මෙන්න මේ පිකස් කඳු වැටියට ඉරානයේ ඇමරිකාවේ B2 යානා මගින් බෝම්බ හෙළලා එහි අභ්‍යන්තරයට හානි කරන්න පුළුවන්ද කියන ගැටලුව මේ වෙන විට ඉස්මතු වෙලා පවතිනවා. ඉරානයේ ඇමරිකාවේ පවතින බෝම්බ මගින් මේ අනිකුත් න්‍යෂ්ටික මධ්‍යස්ථාන වගේ මේ පිකස් කන්දේ මධ්‍යස්ථානය විනාශ කරන්න පුළුවන්ද කියන එක පිළිබඳ මේ වෙන විට ගැටලු මතුවෙලා තිබෙනවා. මේ සම්බන්ධව විශේෂයෙන්ම යුද විශ්ලේෂකයන් වගේම හිටපු හමුදා නිලධාරීන් ප්‍රකාශ කරන මතවාදයන් ගත්තම ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ අභ්‍යන්තරයට නැත්තම් මීටර් 100ක් තරම් ගැඹුරේ තිබෙනා වූ ඝන මූලාධර සහ ගැනයිට් පාෂාණ සහිත කඳු අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම වෙනුවට වෙනත් උපාය මාර්ගයන් අනුගමනය කළ යුතු බව ඔවුන් සඳහන් කරනු ලබනවා. රොබර්ට් ඉස්පෙල්ඩින් හිටපු ගුවන් හමුදා ජෙනරාල්වරයා ප්‍රකාශ කරන්නේ අභ්‍යන්තරයේ විනාශ කළ යුතුද එහෙම නැත්නම් එය ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් කළ යුතුද යන්න පිළිබඳව විශ්ලේෂකයන් එහෙම නැත්නම් එය ප්‍රයෝජනයට ගැනීම වැළැක්විය යුතුද යන්න පිළිබඳව සැලසුම් කරුවන් තීරණය කළ යුතු බව සඳහන් වෙනවා. ඒ අනුව ඔවුන් කියන්නේ මේ කන්ද නැත්නම් මේ අභ්‍යන්තරය විනාශ කිරීමට ඇමරිකානු B2 යානා වලින් හෙළන බෝම්බ වලට හැකියාවක් නැතිනම් ඒ වෙනුවට කළ යුතු විකල්ප හැටියට ඔහු යෝජනා කරන්නේ මෙහි පවතිනා වූ නැත්නම් මේ කඳුවැටිය ආශ්‍රිතව පවතිනා වූ එහි පහසුකම් විනාශ කර දැමීම සහ ඒ වෙත නිලධාරීන් ඇතුල් කර ගැනීම වැළැක්වීම වඩාත්ම උචිත බව ප්‍රකාශ කරනු ලබනවා. ඒ වගේම පිකස් වලට ඇතුල් වීමේ දොරටු විනාශ කර දැමීම මගින් ඒ වෙත ළඟා වීමට තිබෙන ඉඩකඩ අහුරා දමන්න පුළුවන් බවත් ඔවුන් සඳහන් කරනු ලබනවා. ඒ වගේම එහි මෙම කඳුවැටියට ප්‍රහාර එල්ල කරනු ලැබුවොත් එහෙම එහි කම්පන තරංග එහි අභ්‍යන්තරයේ පවතිනා යුරේනියම් තැන්පත් කොට ඇති එහි අභ්‍යන්තරයේ පවතිනා වූ කුටීර දක්වා ගමන් කිරීමේ ඉඩකඩ නැත්නම් කාමර දක්වා ගමන් කරන්න පුළුවන් බවත් ඔහු ප්‍රකාශ කරනු ලබනවා. කොහොම වුණත් මෙන්න මේ අනුව ඇමරිකා එක්සත් ජනපදයට කලින් වගේ මේ අනිකුත් ඉරාන මධ්‍යස්ථාන වලට වගේ මේ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කරලා එය විනාශ කරන්න පුළුවන්ද කියන ගැටලුව මේ වෙනවිට ඉස්මතු වෙලා පවතිනවා. විශ්ලේෂකයන් මේ අතර වඩාත්ම හොඳම යෝජනාවක් හැටියට ඔවුන් ප්‍රකාශ කරන්නේ ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳම යෝජනාවක් හැටියට ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙහි දොරටු වලට ප්‍රහාර එල්ල කරලා එහි ඇතුල් වීමේ මාර්ග අවහිර කිරීම විශේෂයෙන් වඩාත් හොඳම ක්‍රියාමාර්ගය හැටියට යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම එහි උපකරණ ඒ අභ්‍යන්තරයට උපකරණ ගෙන යාම වැළැක්වීම මගින් මෙය තවදුරටත් පාලනය කරන්න පුළුවන් කියලා ඔවුන් යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම මේ මධ්‍යස්ථාන පිපිරවීම සඳහා රාජකීය ඉංජිනේරු බලකායේ ඉංජිනේරුවන් අවශ්‍ය බව මේ වෙන විට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ පීකස් කන්දට ප්‍රහාර එල්ල කරමින් නැත්නම් එල්ල කිරීම මගින් ඇමරිකාවට පෙර පරිදි නටාන්ස් ෆෝර්ඩෝ සහ ඉස්පාන් වගේ මධ්‍යස්ථානවලට සිදු කළ ආකාරයේ හානියක් මේ කඳුවැටියට සිදු කරන්න පුළුවන්ද කියන එක පිළිබඳ මේ වෙන විට ගැටලු මතුවලා තිබෙනවා. විශේෂයෙන්ම නිරීක්ෂණ දත්ත මගින් මේ වන විට ඉරානය කුඩා ප්‍රමාණයේ ට්‍රක් රථ උඩින් වහල සෙවිලි කරන ලද කුඩා ප්‍රමාණයේ ට්‍රක් රථ මේ මධ්‍යස්ථානයේ දොරටු අසරට ගෙන යමින් යම් යම් කටයුතු වල නිරත වෙන බව මේ වෙන විට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් එහි අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙමින් පවත්වන බවට ඊශ්‍රායලය ඇතුළු ඇමරිකානු බුද්ධි අංශ නැත්නම් විසින් සැක කරනු ලබනවා. කොහොම වුණත් මෙන්න මේ ගැටලුව මේ පීකස් කන්ද විනාශ කිරීම සම්බන්ධව නැත්නම් එයට ප්‍රහාර එල්ල කරලා එහි අභ්‍යන්තර කුටීර විනාශ කරමින් ඉරානයේ සතුව පවතින යුරේනියම් තොග නැත්නම් කේන්ද්‍ර අපසාරිකයන් විනාශ කිරීම සම්බන්ධයෙන් මේ වෙන විට ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම බුද්ධි තොරතුරු වලට අනුව දැනට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට නිශ්චිතව මේ මධ්‍යස්ථානීය ආශ්‍රිතව ඉරානයේ සතු යුරේනියම් තොග සඳවා තිබෙනවාද කියන එක පිළිබඳව තවමත් නිවැරදිවට ඇමරිකාවට හඳුනා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රහාර මගින් එහෙම නැත්නම් P2 යානා මගින් හෙළවනු ලබන බෝම්බ මගින් ඉරානයේ පිකස් කන්ද න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කරන්න ඇමරිකාවට පුළුවන්ද කියන එක පිළිබඳව තවමත් නිවැරදි ලෙස ගණනය කිරීමක් සිදු කරලා නැ විශ්ලේෂකයන්ට අනුව එය ඇමරිකා එක්සත් ජනපදයේ හිතන තරම් පහසු කාර්යයක් වෙන්නේ නැහැ.